වර්තමාන කයියනා ආණ්ඩුව අනිත් හැම ක්‍රියාවලියකම වගේම මෙවර ආපදා කළමනාකරණය කිරීම විශේෂද ඔවුන් අසමත් බව දැන් පෙන්වන්න කළ හමාරයි. හැමදාමත් මේ රටේ ආපදාවකදී ආපදාවේ ආකාරයට කළමනාකරණය කිරීමේදී එහෙම නොව මෙහෙම වෙන්න තිබුණා යයි කයිවාර ගහම මේ ආණ්ඩුව තමන් බලයට ඇවිල්ලා තුනෙන් දෙක අති විශාල බලයක් තියෙන ආණ්ඩුවක් විදියට මේ ආපදාවේදී ක්‍රියා කළ ආකාරය පිළිබඳ නැවත පසුවිපරමක් කිරීම කාගේ වගකීමක්. පාස්කු ප්‍රහාරය කලින් දැනගෙන ඒ වළක්වා ගැනීමට ක්‍රියා නොකළේ යයි මේ රටේ අධිකරණයට මිනිස්සු නඩු හබ ඉදිරිපත් කළා. මෙම හදිසි ආපදා තත්ත්වයේද පාස්කු ප්‍රහාරයට වඩා බරපතල දුර්වලතාවයන් විදහා දක්වපු අවස්ථාවක්. ඒ නිසා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වගකීම සේම මේ හදිසි ආපදා තත්ත්වය නිසි ආකාරයෙන් කළමනාකරණය කර ගැනීමට අසමත් බන්ධයෙන් මේ රජය මේ රටේ මහජනයාට වගකිව යුතුයි කියන එක අපි මේ මතක් කර සිටිනවා. ඒ වගේමයි කැතයි පිරිහිතයි ආණ්ඩුව මේ රටේ මහජනතාවගේ ජීවිතත් එක්ක මේ ගනුදෙනු කරන ආකාරය. රටේ බහුතරයක් මිනිස්සු සමාරේ වැටුණාට පස්සේ ඒ මිනිස්සුන්ට කන්න බොන්න දෙන එක සිංහල ජාතියක් විදියට ශ්‍රී ලාංකිකයෝ උදා ඉහළින් කරපු කාර්යයක්. ඒක ඉතිහාසයේ දියුණු අනාගතයේ වගේම වර්තමානයේ විවසනයේ ඇතිවෙච්ච සැනින් පාරට බැස්ස මේ රටේ පාලකයනෙහි මේ රටේ සිවිල් මහ ජනතාව ඔවුන් තමන්ට පුළුවන් විදියට අමාරු වෙන ජනතාවට පිළිට වෙන්න ඉදිරිපත් කරනවා. මේක බලන් ඉන්න බැරි වුණු ආණ්ඩුවේ සමහර දෙවියන් අනුන්ගේ දරුවට උපැන්න සහතික දෙන්නාසේම මිනිස්සුන්ගේ ප්‍රජා ශක්තියෙන් එකතු කරපු ආහාර ටික ඔවුන්ගේ බෝඩ් දාගෙන ඔවුන් කලායයි කියන විදියට ගෙනියන්න උත්සාහයක් කරමු. අපි ඒක පිළිකුලෙන් යුතුව හෙලා දකින මන්ද මෙම අවස්ථාව පක්ෂ පාරවලට බෙදිලා දේශපාලනය කරන වෙලාවක් නෙවෙයි. මේක මේ රටේ මහජනතාවගේ ජීවිත උගස්තිය පුගලාවක්. ඒ නිසා පක්ෂ දේශපාලනයේ පැත්තකින් කියලා එකට එකතු වෙලා වැඩ කළ යුතු වෙලාවක්. ඒ සඳහා අපි ආණ්ඩුවට අනුතුරුදායකව කියනවා මේ විදියට ඔබ අනුන්ගේ දරුවන්ට උපැන්න දෙන්න යන්නේ නම් අනාගතේ මීට වඩා බරපතල විවසනයක් රටේ සිදු වුවත් සාමාන්‍ය ජනතාව ඉදිරිපත් වීමක් නැහැ. මේ තත්ත්වය තුළ ප්‍රජා ශක්තිය ගොනු ගන්න ඒක මේ ආණ්ඩුව තරයේ සිටගත යුතුයි.